බබාලත් එක්ක ඇක්ටිවිටීස් කරන අම්මලට වැදගත් වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් ඔන්න කියාරත් එක්ක ඇක්ටිවිටීස් කරන්න අම්මා gift ගෙනාවා. ඉතින් අද බුක් ෂොප් එකට ගියාම හදිස්සිය දැකලා තමයි මේ දේවල් ටික ගත්තේ. ඔයාලා දන්නවනේ මම ගොඩක් වෙලාවට කියාරත් එක්ක ඇක්ටිවිටීස් කරනවානේ. ඉතින් ඔන්න බබාලට අනිවාර්යයෙන්ම සෙල්ලම් කරන්න දෙන්න ඕන දෙයක් තමයි මේ තියෙන්නේ. මේ තමයි මැග්නටික් සෑන්ඩ්. ඉතින් මේකේ අර පුංචි බබාලට හදන්න සෙල්ලම් බඩ නෙමෙයි ඔය සෑන්ඩ්. වැලි මෙහෙම අතින් සෙල්ලම් කරන්න. මොකද පුංචි බබාලට අතින් එයාලගේ ඇඟිලි තුඩු වලින් වැලි සෙල්ලම් කරන්න වෙන්න ඕනේ. ඉතින් මේ මැග්නටික් සෑන්ඩ් එක රුපියල් 490ක් තමයි යන්නේ. අරින්න බැරිද? අම්ම ඇරලා දෙන්න. හරිද? මේ තියෙන්නේ craft buddies finger paint. පුංචි බබාලගේ අත් පාට කරලා අත්වලින් එක එක චිත්‍ර අඳින්න ක්‍රාෆ්ට් කරන්න මෙන්න මෙතන පේන්ට්ස් 4ක්ම තියෙනවා. ඉතින් මේ පේන්ට් එක මම ඔයගලන්ට ඕපන් කරලා පෙන්නනොත් මේ තියෙන්නේ මේ pink color, red color 4ක් නෙමෙයි paint bottles 6ක් තියෙනවා. blue color මේ මැඩම් තමයි ඔක්කොම බලන්නේ. yellow color and green. තව එකක් තියෙනවා. What is this? Purple. ඔන්න පාට 6කින්ම hand paint කරන්න තමයි තියෙන්නේ. ඉතින් පුංචි බබාලගේ අත්වල මේ විදිහට ඇඳලා ලස්සනට crafts කරන්න, ඔයාලට එක activities කරන්න මෙන්න මේ paint set එක ගන්න පුළුවන්. මේක 1190ක් වෙනවා. ඉතින් මේක stimulate senses, self expression, cognitive development ඒ දේවල් තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව මේක non toxic. ඒ කියන්නේ පුංචි බබාලා පාවිච්චි කරා කියලා ඒගොල්ලන්ට හදේ ගැවුණා කියලා චුට්ටක්වත් වස දෙන්නේ නැති වෙන්න විස නැති විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. අර අපි මේ play doh කියලා කියන්නේ බබාලාට අතින් අරන් සෙල්ලම් කරන්න clay විදිහට තියෙන්නේ. ඉතින් අන්න ඒව 4ක් තියෙනවා. ඒ 4ම 790යි. සාමාන්‍යයෙන් මේ items ටිකක් ගාණෙන් වැඩි වෙන තැන්වල. ඒ කියන්නේ මෙච්චර දවස් මම ඊට ගත්ත items මීට වඩා price එකෙන් වැඩි. හැබැයි Atlas වලින් මේ හඳුන්වා දීලා තියෙන මේ අලුත්ම set එක. ඒගොල්ලන්ගේ මේ craft buddies කියන category එක යටතේ තියෙන මේ අලුත්ම set එක ඇත්තටම ගාණ හරිම affordable. මේ හැම දෙයකටම මට රුපියල් 2500යි ගියේ. ඉතින් ඕගොල්ලෝ බබාලා නර්සරි අධි පාවිච්චි කරන්න, ගෙදර ඉඳන් ඕගොල්ලෝ ක්‍රාෆ්ට් කරනවා නම්, යාළුවත් එක්ක ඇක්ටිවිටීස් කරනවා නම් මේ දේවල් හරිම වැදගත්. ඉතින් මේකේ තියෙනවා blue color තියෙනවා, yellow තියෙනවා, green and red color. ඉතින් ඒ ටිකත් එක්ක සෙල්ලම් කරන්න ඔයගලන්ට මෝල්ඩින්ග් විදියට මෙන්න මේ පුංචි items කිහිපයකුත් තියෙනවා. මේක ඕපන් කරලා පෙන්නන්නද? see? බබි මේ hey! Red color one. හදලා දෙන්නද? මේ clay. සුවඳයි. clay. අනිවාර්යයෙන්ම පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න මේ වගේ දේවල් දෙන්න ඕනේ. මොකද ඒකෙන් තමයි එයාලගේ අත්වල චලනය හරියට හැදෙන්නේ. එහෙම නැත්නම් මේ fingers වලින් මේගොල්ලෝ මේ කරන වැඩ පේනවනේ. ගුලි හදලා තියෙන්නේ. ෂෝයිද? මේ මෙහෙම අන්න ඔය මොකද හදන්නේ? ඒ මොකෙද්ද? නේද? ලොකු බෝලයක්. ඉතින් ඔයාලත් ඔන්න පුංචි දරුවොත් එක්ක සෙල්ලම් කරන ඇක්ටිවිටීස් කරන අම්මා කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඇට්ලස් එකෙන් අලුතෙන්ම හඳුන්වා දීලා තියෙන මේ craft buddies කියන යාළගේ අලුතෙන් ප්‍රොඩක්ට් රේන්ජ් එක try කරලා බලන්න. එක බෝල මේක ඇතුළට දාන්න පුළුවන්. What is this color පුතා? What is this color? අම්මා වැඩක් පෙන්නන්නද? Okay. ඒකේ green color තියෙනවා නේද? green color. මේ මෙහෙම බෝලයක් හදලා මෙතන අපිට තියලා හරිද? මෙහෙම හදලා ඔයාලට මේකේ මේ තියනවා නේද මේ චුටි මැනික මේ මෙහෙම හදලා කපන්න පුළුවන් මේ සත්තුනේ නේ? ගුලි හදන්න ඕනේ.
ගුලි හදලා දාන්නකො එහෙනම් ඔයා. ගුලි හදලා දාලා බොක්ස් එකට දාන්න.